සුබ දවසක්. අයර්ලන්තේ මම ජීවත් වෙන ගම තමා මේ. මේ තමා ගමේ හන්දිය. එයා ඉතින් පේන්නේ වටරවුමක් තියෙන. ඒ වටරවුම තමයි පේන්නේ පාරවල් හතරකට බෙදෙන. ඉතින් එතන සරසලා තියෙන්නේ දැන් ඔය නත්තලට. ඒගොල්ලෝ දැන් ඉඳන්ම ලෑස්ති වෙනවා නත්තලට. ඉතින් අපි අද වටයක් යමු මේ ගම වටේ. කොහොමද ගමේ ලස්සන ගමේ පාරවල්. මේ තමයි එක ප්‍රධාන පාරක්. මෙතන ඉස්සරහා තියෙන ප්‍රධාන shopping mall එකක්. අපි ඊළඟට වීඩියෝ එකකින් අපි යන්නේ shopping mall එකක් බලන්න කොහොමද මේ shopping mall මොනවාද තියෙන්නේ, කොහොමද අපි බඩු මිල දී ගන්න, වියදම කොහොමද කියලා පොඩ්ඩක් බලමු. තව ඉස්සරහට ගිහලා අපිට මොනවද බලන්න තියෙන්නේ කියලා. ඔය දැන් ඕක ප්‍රධාන පාරක් තමයි ඔය තියෙන්නේ. ඉතින් ඔතනින් තියෙනවා පොඩි යන පාරක්. මේ මොහොතවල් දෙකක් යා කරන යන පාරක් තමයි ඔය තියෙන්නේ. අපි බලමු දැන් එතන පාලම උඩට ගිහිල්ලා කොහොමද මේ පාලමේ තත්ත්වය කියලා. ඔය බෝඩ් එකේ තියෙන්නේ මේ ගමේ විස්තර ගැන, ගමේ පාරවල් මොනවාද තියෙන තැන් කියලා. ඒ වගේම මේ ලෝක යුද්ධ කාලේ මේ මැරිච්ච සොල්දාදු වලින් ඉදි කරපු ස්මාරක පළකයක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක ගැනත් මම වැඩි විස්තර පස්සේ අරන් එන්නම් ඕගොල්ලන්ට. මොනවද ඒකේ තියෙන්නේ, කී දෙනෙක් ඉන්නවද, ඒ ඔක්කොම විස්තර මම පස්සේ දවසක ඒ ටික වෙනම අරන් එන්නම්. දැන් මේ තියෙන්නේ ඔය ඇලට යා කරලා තියෙන පාලමක් ළඟ තියෙන පොඩි පාරක්. ඉතින් මේ පාරේ ඈතට ඕගොල්ලන්ට පේනවා ආපෝ යා පැත්තේ තියෙන වෙනම නිකන් දූපතක් වගේ ලස්සනටම. දැන් අපි යමු අර ඇල යා කරලා තියෙන පාලම මැද්දට. යකඩ පාලමක් තියෙන්නේ. ඔය පාලම හරහා තමයි පයින් යන මිනිස්සුන්ට පාර වෙන්න පුළුවන් පාර එතනින්. ඔය තියෙන්නේ එක පැත්තක් ඇලේ. ඈතට පේන්න තියෙන මුහුද. අපි බලමු තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා කොහොමද මේ පැත්තේ පාරවල් ඊළඟට තව මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා. ඔය තියෙන ඇලේ අනිත් පැත්ත. ඔය ඇතින් පේන පාලම උඩින් තමයි වාහන යන්න තියෙන්නේ. ඒ පාර උඩිනුත් අපිට ඇවිදගෙන යන්න පුළුවන්. ඉතින් මම මේ ඔයගලන්ට පෙන්වන්න ඕනින්ද තමයි මේ පැත්තෙන් ආවේ. ඉතින් මේ පාලමේ එළියට එන තැන බලන්න, ඒක ලස්සනට හදලා තියෙන විදිය. ඉතින් ඇලෙන් අර පාලමෙන් එළියට ආවට පස්සේ ආවෝ අපිට හම්බෙන මේ වගේ මාර්ගයක්. ඉතින් ඒකෙන් ආවෝ අර අපිට ප්‍රධාන පාරටම යන්න පුළුවන්. මේ ප්‍රධාන පාරට යන මේ ආපෝ මේ ඇලේ අනිත් පැත්තේ ලස්සන තනකොළ වවලා හරිම ලස්සනට ඒගොල්ලෝ මේ දේවල් කරලා තියෙනවා, මේන්ටේන් කරගෙන යනවා ඒවැ. හරිම ලස්සනයි. හරි නිදහස් පරිසරයක්. ඔය ඈතින් පේන ඉස්සර මෙහෙයුම් කටයුතු වෙච්ච රෝහලක්. දැන් නම් ඒකේ මෙහෙයුම් කටයුතු සිදු වෙන්නේ නැහැ. එහෙනම් අපි දැන් යමු හොඳ ලස්සන තැනක් බලන්න. කවුරුත් ආසාව කැමති තැනකට යමු. දැක්ක ගමන් හිතුවේ ෆයිනස් කලාවක් කියලාද? නෑ, මේගොල්ලෝ නත්තලට සැරසෙනවා. ඒගොල්ලෝ ෆයිනස් ගහේ කන්දන් කපලා මේ ගෙනල්ලා තියලා තියෙන විකුණන්න. මං ආවා පුංචි මල් කඩේකට. බලමු මොනවද මේක අපිට තියෙන බලන්න තියෙන මල්. මේ වටේටම තියෙන ෆයිනස් කරටි කපලා ඒගොල්ලෝ ගෙනල්ලා තියලා තියෙන්නේ. ඉස්සර නම් මේකේ මල් ගොඩක් තිබ්බා. දැන් මල් අඩුයි. මොකද මම හිතන්නේ දැන් මේ වින්ටර් එක හින්දා මේ ගොඩක් පොඩි පැල මැරෙනවා. ඒකයි මම හිතන්නේ මල් අඩු. ඒ වුණාට ටිකක් තියෙනවා. අපි බලමු මේ තියෙන ටිකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් හරියම ලස්සනට පුංචි මල් ගොඩාක් තියෙනවා. ගොඩක් ඒවා මැලවිලා වගේ ගිහිල්ලා තියෙන්නේ. මොකද දැන් මේ සීතල කාලගුණය අල්ලගෙන යන හින්දා පොඩි පැල වලට ඔරොත්තු දෙන්නේ නැහැ දැන් මේ සීතල. හරිම ලස්සනයි. දැන් මේ දවස්වල මේ මල් පැල හරි ලාභයි. ගොඩාක්ම ගණන් අඩුයි මේ දැන්. බලන්නකෝ ඉතින් කොච්චර ලස්සනට මල් තියෙනවද කියලා මේ බෑග් එක පාටේ. ඔය තියෙන ඔලිව් ගහක්. මේකක් නම් මේ සාමාන්‍ය යූරෝ 25ක් විතර වගේ වෙනවා. ගෙඩිත් තියෙන ගස්.
ඉතින් මේ තමයි මගේ ගේ ඉස්සරහා මට පේන තියෙන view එක. මගේ දොර ඇරිය ගාම පේන්න තියෙන ඔන්න ඔය view එක තමයි ඉතින්. හරිම ලස්සනයි. අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු. subscribe කරලා තියාගන්න.